ජන බලවේගනේ තමයි ජන බලවේගය එල්ලාවත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලය පරදලා මේ අවස්ථාවේදී කොළඹ මහා සභාවේ බලය ගන්න. මොකද දැනට තියෙන තත්ත්වය අතරම අනිවාර්යෙන්ම ජාතික ජන බලයට වාසිදායකයි. මොකද වෙන තරම් ලීසි වෙන්නේ නැහැ. පරද්දන්න. මොකද බොහෝ දුරට විශේෂයෙන් මේ පැවති මහමැතිවරණ සහ ජනාධිපති ප්‍රතිඵල වෙනවා. විශේෂයෙන් මහමැතිවරණයත් එක්ක විරුද්ධ පාක්ෂිකයන් ඡන්දයට වලට යෑම අඩු වෙනවා. අනිත් එක තවමත් මේ ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තියෙනව නැත්තේ නෑ. යම් කිසි ආකාරයක විශ්වාසය අඩුවීමක් තිබෙනවා ජනාධිපති සහ මහමැතිවරණ සාපේක්ෂව. නමුත් විපක්ෂය පැත්තෙන් විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් බිහි වෙලා නැහැ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසවත් විපක්ෂ නායක විදියට ඉන්නේ. නැත්නම් දිලිත් ජයවීරවත් එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ පාර්ශවයවත් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොකොට්ටුවත් ඒ කිසිවෙක්ට ජනතා විශ්වාසය උන්ගේ පැත්තට හරවා ගන්න බැරි වෙලා තියෙනවා. මාලිමාවෙන් විශේෂයෙන් මාලිමාවෙන් කානුකම්ම දෙසාන කොරජින් ඒ විදින ජනතාව ආකර්ෂණය කරගන්න උන්ට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම ඔවුන්ගේ ඡන්ද කොට වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ ජාතික ජන බලවේගයේ විශ්වාසය නැති වෙච්ච විස ඡන්දය නොදී සිටීම තමයි බොහෝ දුරට සිදු වෙන්නේ. ඒ වගේම තමයි බොහෝ අය දින පැත්තට ඡන්දය දෙන්නම බැරි අවස්ථාවක් තියෙනවා. මේ ඉන්න තත්ත්වයක්